Hi guys. ඉතින් ඔන්න අපේ Thailand එකේ last vlog එක ගෙනාවා. ඉතින් අතරම ගොත් අපි last vlog එක කියන්නේ මම හිතන්නේ මේකේ දවස් දෙකක include වෙනවා. ඉතින් අපි Dream World යන්න කලින් ගත්ත breakfast එක තමයි මේක. ඉතින් වෙනදා වගේම same range එකක් තමයි හැමදාම වගේ තිබ්බේ. තියෙන එක රහට තියෙනවා. ඉතින් හැමදේම වගේ තිබ්බා. ඉතින් Dream World යන්න කලින් තමයි අපි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් එදා නම් පුදුම රසණයක් guys තිබ්බේ. මාරම විදිහට එදා මේ රස්නේ අපි කොහොමද ඩ්‍රීම් වර්ල්ඩ් එකට ගිහිල්ලා එතන ඉන්න බෑ පිච්චෙනවා වගේ ඇඟනික අඩුම ගානේ ෆොටෝ එකක්වත් ගන්න බැරි තරමට මාර රස්නේ. ඉතින් අපි ඒජන්සි එකක් ට්‍රූ ගියේ හින්දා මං කිව්වේ අපිට හැමදේම ෆුල් පැකේජ් තමයි ඒගොල්ලෝ දීලා තිබ්බේ. ඉතින් ඔයගොල්ලෝ යන්න කලින් මේ වගේ ඔයගොල්ලන්ට ටැග් එකක් දෙනවා. ඒකේ ඔය ගේම්ස් ඔක්කොම ප්ලේ කරන්න පුළුවන්ද නැත්නම් ගේම්ස් ෂූට්ද කියන්නේ ඒගොල්ලෝගේ එක පැකේජස් තියෙනවා. ඒ පැකේජ් එක අනුව ඔයගොල්ලන්ට ටැග් එකක් අතේ බඳිනවා. ඉතින් ගොඩක් අය මෙතන ෆොටෝස් ගන්නවා. මම දැකලා තියෙනවා. මාත් ආසාවෙන් හිටියේ එනවාට එතන තිබ්බ ක්‍රවුඩ් එකත් හිටිය වැඩි ඒ වගේම මාරම රස්නේ. මම එන්නා මට එතන ෆොටෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් ඇත්තටම දුකයි ඒකට. ඉතින් හැමතැනම මේ වගේ ඒගොල්ලෝ ෆෑන් එකට ටැප් එකක් හයි කරලා තියෙන්නේ. ඒක අර කැරගෙනකොට වතුරත් එහෙම හැමතැනම යනවා. ඉතින් එක එක ඇක්ටිවිටිස් ගොඩක් තියෙන එක එක කාටුන් කැරක්ටර්ස් එහෙම ඉන්නවා. මේ මං හිතන්නේ ඒවා මිනිස්සු ඇඳගෙන ඉන්නේ කොහමරි මේ items ගොඩක් තියෙනවා. එක එක කාටුන්ස් කැරක්ටර්ස් හැමතැනම වගේ හිටියා ගොඩක් කාටුන්ස්. එතකොට මේ වගේ යන තැනම තියෙනවා මේ වගේ ප්ලේ කරන්න. මේක මම මේක දැකලා තියෙනවා ලෙෂර් වර්ල්ඩ් එකෙත් තියෙනවා. මම නම් ගියේ නෑ guys. මේක අපිට include වෙලා තිබ්බ පැකේජ් එක නේද. මට ඒක අර ගොඩක් කැරකෙන හින්දා මේ යන්න හිතුනේ නැහැ. ඉතින් අපේ කවුරුත් මං හිතන්නේ ගියෙත් නෑ. අනික ඒක ඒ රයිඩ් එක නිකන් මට යන්න හිතුන්නේ නෑ. මේ මං කිව්වේ මේ ගොඩක් කාටුන් කැරක්ටර්ස් ඉන්නවා. ඉතින් අපි කොහොම හරි ඇවිදින්න තියෙනවා. මං හිතන්නේ අපිට මුළු ඩ්‍රීම් වර්ල්ඩ් එකම අපිට කවර් කරගන්න බැරි වුණා. ඔයගොල්ලන්ට ලස්සන මේක ගොඩක් අය මේකත් මම දැක්ක ෆොටෝස් දාලා දෙනවා. මම මේකත් බලන්න ආසාවෙන් තමයි අර යෝධය එහෙම ඒ යෝධය ඒ කෙනා මේ හුස්ම ගන්නවා. කියන්නේ ඒක ඒ විදිහටම හදලා තියෙන්නේ. ඇතුලේ ගොඩක් කට්ටිය ඉන්න හින්දා හරි අමාරුයි. මොකද මාරම ක්‍රවුඩ් එකක් ඉන්න හැමතැනම ෆොටෝ එහෙම ගහන්න අමාරුයි. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මාරම මේ ආකිටෙක්චර්ස් ඔක්කොම හරිම මාර මේ කියන්නේ කාටුන් එකක් ඇතුලේ ඉන්න වයිබ් එක මේගොල්ලෝ අපිට ෆීල් කරලා තියෙනවා. හරිම ලස්සනයි. ගොඩක් ඇවිදින්න තියෙන තනිකරම ඔයගොල්ලෝ යනවා නම් උදෙන්ම යන්න. මොකද නැත්තම් ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම ඩ්‍රීම් වර්ල්ඩ් එක කවර් කරගන්න බැරි තරමටම ඇක්ටිවිටීස් පෙලක් ඒ වලට කිව් එකේ තියෙනවා හෙන ගොඩක්. එතකොට ඉතින් ටයිම් එක ස්පෙන්ඩ් වෙනවා ඔටෝම මේ පොලිවීන්ඩ් ගිහිල්ලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ උඩ තට්ටුවක් නගින්න තියෙනවා. ඒක නැග්ගාම ලස්සනට ඔක්කොම පේනවා. මොකද යෝධයන්ගේ බඩුනේ තියෙන. එතකොට අපි චූටින් අපිට පේන්නේ නැහැ. ඉතින් උඩට බැලුවහම ඔක්කොම ලස්සනට පේනවා. මේ මම වීඩියෝ කරලා තියන්නේ ඒක විතරද කොහෙද. ඊට පස්සේ මම කිව්වේ එක එක ලස්සන ෆනි ඇක්ටිවිටීස් කරනවා කට්ටිය. අපි නම් මෙතන නැවතිලා හිටියේ නෑ. යා මැජික් කරන කෙනෙක් මැජික් පෙන්නනවා. මම ඉතින් මගේ තව තිබ්බ ආසාවක් ඉස්තර කරගත්තා. රෝලර් කෝස්ටර් එක ගිහිලා අපේ ගෙදරින් අපේ අම්මා ආවේ නෑ තාත්තා ආවේ නෑ. අපේ මාත් එක ගියනිත් හිටියේ දෙන්නෙක් විතර වගේ තමයි ගියේ. මොකද ඒක ඇත්තටම බය හිතෙනවා. මොකද ගොඩක් ලොකු රෝලර් කෝස්ටර් එකක්. මේ කොහොම හරි ඉතින් ඒකත් ඒ ආසාවත් ඉෂ්ට කරගත්තා. ඉතින් ඔයගොල්ලොන්ට හැබැයි ෆනි ඒනට පොඩි නිකන් පොඩි බයක් වගේ තියෙන. ඉතින් මේ වගේ ටුක් රයිඩ් එකක් යන්න පුළුවන්. අපිටම තමයි කියලා ගන්න තියෙන්නේ. මේ කා ගේම් එක නේ ඉලෙක්ට්‍රික් කා ගේම් එක නේ කොහොමද ලංකාවෙත් තියෙන මාරම් ෆන්. ඉතින් මේ අපිට එහෙම පැකේජ් එකට දීපු ලන්ච් එක. ඉතින් කෑම ඉන්දියන් කෑම තමයි තියෙන්නේ. මොකද ගොඩක්ම මේ තායිලන්තේ හැමතැනම ඉන්දියන් කෑම තියෙන්නේ. මං හිතන්නේ ගොඩක්ම ටූරිස්ට්ලා ඉන්නේ ඉන්දියන් අය. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති. ඉතින් කොහොමරි ලොකු හෝල් එකක් එක කියන්නේ එකම ජාතිය තැන් වල තියෙනවා. ඉතින් මේ තියෙන්නේ තිබ්බ කෑම හරිම රහයි. ඒ කියන්නේ රහයි ඉන්දියන් කොහොමත් රහයි නේ. මේ තිබ්බ සුප් එක එහෙම මේ අමුතු රහක් තිබ්බේ. ඒ කියන්නේ අපිට කටට හුරු නැති රහක් එනකොට රහයි. ඉතින් මේ සුප් එක නම් එච්චරම සෙට් නෑ. මේ කොහොමද හොඳ කෑම ටිකක් තිබ්බා. ස්පැගටි ඒවා මේවා රහ කෑම තිබ්බා. ඩෙසර්ට් තිබ්බා ජාති දෙක තුනක්ම. හොඳයි. ඉතින් අපිට පැකේජ් එකටම හම්බෙන ඩිනර් එකනේ. ඉතින් ඩිනර් එක නෙවෙයි ලන්ච් එකනේ. ඉතින් අවුලක් නැහැ. ෂේප් ඒ ගානට මං හිතන්නේ වර්ත් ඇති. මං දන්නේ නැහැ ප්‍රයිසස් කොහොමද කියලා ටිකට් වල. සලාඩ් කෝන් එකක් වෙනම තිබ්බා මේ වගේ. අපිට කස්ටමයිස් කරන් තමයි කන්න තිබ්බේ. එතකොට අයිස්ක්‍රීම් තිබ්බා. මේ තායිලන්තේ ගයිස් අයිස්ක්‍රීම් නම් මාර රහයි. ඒගොල්ලෝ හදන්නේ පොල් වලින්. පුදුම රහක් තියෙන්නේ. මේව නම් මේ පෙනුම තරම් නම් රහ නැහැ. මේ කීර් එකක් හරි මොකක් තිබ්බා. ඒකත් මාර රහයි.
මේ අයිස්ක්‍රීම් මං කිව්වේ මේ අයිස්ක්‍රීම් නම් සුපිරි. ඔයගොල්ලෝ යනවා නම් try කරලා බලන්න. මම මේ කප් වල තියෙන අයිස්ක්‍රීම් කොහොමද දන්නේ? මෙහෙම ලූස් තිබ්බ අයිස්ක්‍රීම් නම් මාර රහයි. ඉතින් ඒකේ ගේම්ස් තියෙනවා guys. ගියාම පුදුම විදියට ඉතින් අපි ඔක්කොම ගේම්ස් try කරා. පොඩි gift දෙනවා. ඉතින් බෝල එකක් පිපුරුවත් gift එකක් දෙනවා. කොකා කෝලා බෝතලයක් වයියක් දෙනවා. දෙකක් පිපුරුවට චූටි ටෙඩි දෙනවා. අපිත් එක්ක තව ගියා කට්ටියක්. ඒගොල්ලෝ නම් ටෙඩිස්ලා ගොඩක් වින් කරා guys. අපිට නම් එහෙම ඉතින් පොඩ්ඩයි ඉතින් දන්නවනේ ඩාඩු ලක් එකක් නේ තියෙන්නේ. මේ මං කියන්නේ ලක් එක මේ ගේම් වල තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ අපි තාත්තා try කරා. මං හිතන්නේ එයා දින්නා දෙකක් කොහෙද ඉතුරු වුණා. මේ දුන්නා ඊට පස්සේ අපි එහෙම ගෝ කාටින් ගියා. මම නම් ගියේ නෑ. මොකද ඒගොල්ලෝ ලයිසන් තියෙන්න ඕන අනිවාර්යෙන් පදින්න. නිකන් හරි අපේ අතින් ඩැමේජ් එකක් වුණොත් ඒ කායකකට අපි ඒක සම්පූර්ණයෙන් ඒක ගෙවන්න ඕනේ. ඉතින් මට මේ ලංකාවේ හැරෙට ඇදලා හුරු නැති හින්දා මම පැද්දේ නෑ. අපි තාත්තයි කට්ටියක් පැද්දා. මේ රයිඩ් එක නම් අපි මාර විදියට එන්ජොයි කරා. මේ අපේ තාත්තා මේ චූටියා ඉඳ ගන්න එක තමයි ඉඳගෙන ඉන්නේ. ඒක තමයි hina වෙවි ඉන්නේ මේ අපි මම ඒ කියන්නේ ලොකු ඒවත් තියලා පොඩි ඒවත් තියලා අපි තාත්තා වැරදිලා ඉඳගෙන තියෙන්නේ චූටි ළමයි ඉන්න ගන්න එකක. මේ සන්ෆ්ලවර් ගාඩන් එක නම් මාරම ලස්සනයි. මේ අපි ගියා මේ අයිස් මේකට එනවාට ගයිස් ඉන්න බෑ මට. මම ඇඳන් ගියේ අපි ඌට කලින් ගියා රයිඩ් එකක් වෝටර් රයිඩ් එකක්. එහෙනම් අපිට එතන ඇවිදින් ඒකට ගිහිල්ලා ඉන්න බැරි වුණා ටක් ගාලා ආවා. අපි රෑ ගියා ඊට පස්සේ නයිට් මාකට් එකට ගියා. මේ ඇත්තටම මම තායිලන්තේ දැක්ක පොඩි වීක් පොයින්ට් එකක් තමයි අපි ගියේ පැත්ත වෙන්නේ නැති. මට එහෙම ස්ට්‍රීට් නයිට් ස්ට්‍රීට් එකක් එහෙම ලොකුවට දැක්කේ නෑ. මැලේසියාත් එක්ක කම්පෙයාර් කරද්දි 0. මොකද තායිලන්තේ එහෙම ලොකුවට ලස්සනයි කියලා හිතන ඒවා තිබෙන ගොඩක් අය ගියා පතාය වල තමයි තියෙන්නේ නයිට් ලයිෆ් එක. මේ තායිලන්තේ නැහැ කියලා තිබ්බෙම නැති තරම් මේ ටික විතරමයි හම්බුනේ. එම ලොකුවට අර රස ඉන්ට්‍රස්ට් කියන ගතියක් දැක්කේ නැහැ මම. එක අමුතු තිබ්බා. එම ලොකුවට තිබ්බේ නැහැ. අපි ඊට පස්සේ ගියා ඒ තියෙන ලොකුම shopping mall එකට. එතකොට ඒගොල්ලෝගේ කවුරු හරි මේ සිංගර් කෙනෙක් ආටිස්ලා වගේ ඇවිල්ලා හිටියා. කොරියන් කවුරු හරි පිස්සු හැදෙන්න වගේ සෙනගක් එතන මාරම සෙනගක්. අපිට අක්කාලා ආවේ ඒකේ හිටියේ shopping කරන්න හම්බුනේ නැහැ. හැම එළියට ඇවිල්ලා එළියනොත් ලොකුවට දෙයක් තිබ්බේ නැහැ. අපි බීම එකක් බීලා හැම මේ ඊට පස්සේ ආවා. ෂූ එනම් හැබැයි මේ සෙරප්පු ඒවා මේවා නම් ගොඩක් අඩුයි. ඇඳුම් නම් එහෙම ලොකු ලාභයක් මම නම් දැක්කේ නැහැ. ලංකාවේ තියෙනවා ඊට වඩා quality ඊට වඩා අඩු ඒවා. මං හිතන්නේ අපි ගියේ පැත්තේ පොණි හරි අවුලක් තියෙනවා. මොකද ගොඩක් අය දානවා අඩුවෙන් ඇඳුම් ගත්තා. ඒවා මේවා අපිට හම්බුනේ නැහැ. ඉතින් මේ වගේ කේක කෑම ජාති තියෙන නැත්තේ නැහැ. මං කියන්නේ මම මැලේසියාත් එක්ක කම්පෙයාර් කරොත් මට තායිලන්ත වලට දෙන්න තියෙන්නේ 0 තමයි ලකුණු දෙන්න තියෙන්නේ. ඉතින් අපි එදා මේ ඒජන්සියෙන් දෙන කෑමත් එපා කිව්වා. අපිට ස්ට්‍රීට් ෆුඩ් අපිට කන්න ඕනේ කියලා. අන්තිමට ස්ට්‍රීට් ෆුඩ් කන්න හම්බුනේ. අපි මැක්ඩොනල්ඩ් එකට ගිහිල්ලා තමයි රෑ කෑම කෑවේ. ඉතින් මේ තියෙන ස්ට්‍රීට් එක ඔයගොල්ලෝ අපේ මැලේසියන් ලොග්ස් බලලා තියෙනවා. ඔයගොල්ලන්ටම කම්පෙයාර් කරගන්න පුළුවන් මෙහි එහි වෙනස. ඉතින් මේ තියෙන මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ ස්ට්‍රීට් එකේ තියෙන කෑම ಜಾති. අමුතු කෑම තිබ්බා. මම නම් try කරේ නෑ. මම සී ෆුඩ් කොහොමද try කරන්න බැරි හින්දා මම මේව try කරේ නෑ. මේ අඹ නම් රහයි. අපි හැම පහවදා උදේම පතාය ආවා. අපි one day තමයි පතාය හිටියේ. ඉතින් අපි උදේම ආව. මට එන යන ක්ලිප්ස් මුකුත් නැහැ. දඩින එක ගත්ත වත් නැහැ කලින් දවසේ. මෝර්නින් එකේ බ්‍රෙක්ෆාස්ට් එකක් නැහැ. කෙලින්ම අපි පතාය වලට ආපු එක තමයි තියෙන්නේ. ඉතින් මාරම සෙනගක් ගයිස්. ඔයගොල්ලොන්ට තායිලන්තේ ගියාම තනිකරම දේවල් වලට වඩා මිනිස්සු නම් බලන්න පුළුවන් පුදුම සෙනගක්. ඉතින් අපි ඇවිද්දා ලස්සන මාරම ලස්සනයි. මේ මුදන පතාය බීච් එක මාර ලස්සනයි. ඉතින් මේ වගේ අපිට පාලමකින් ගියාම අපිව බෝට් එකකට දානවා ඒගොල්ලෝ. බෝට් එකට දැම්මාම අපිට ඊට පස්සේ බෝට් එකෙන් අපිව අයිලන්ඩ් එකකට ගිහින් දානවා. ඒ අයිලන්ඩ් එකට ගියාම අපිට ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. එතන ගයිඩ් කෙනෙක් අපිට කියලා දෙනවා මේවා ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. මේවා පුළුවන්. අපි නම් ඇත්තටම එකක්වත් කරේ නැහැ. මොකද හරි බයෙන් මට හරි බයක් දැනලා තිබ්බා. මම හින්දා කරේ නැහැ. මේ වගේ ස්පීඩ් බෝට් එකක් යනවා පැයකට ආසන්නම. ආයි ඉතින් ඇති වෙන්න ගියාම මොකද මාරම ෆන් එක නම් ඒක ලයිෆ් එක්ස්පීරියන්ස් එක නම් සුපිරි. ඉතින් මේ බලන්න බීච් එක මාර ලස්සනයි ගයිස්. ඇත්තටම පුදුම ලස්සනක් ඇත්තටම. ඉතින් මේ අපිව මෙතනින් බස් වල යනවා. මෙතන අපිට පැය දෙකක් කාලයක් දෙනවා. අපිට නාලා කාලා ඉන්න ඕනේ. එයාලා ආය අපිව මේ පිකප් කරගන්න එනවා. ඉතින් අපි මේ කාලා නෑවා. වෙනම චේන්ජ් කරන්න රූම්ස් තියෙනවා වෙනම ලොකුවට. ඊට පස්සේ අපි හැම ගිහින් අපිව එතනින් මේ අයිලන්ඩ් එකට ආවම අපි එක්කන් යනවා මේ කැම තැනකට. මේ ඒගොල්ලොන්ගේම මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙනවා මේක. එක්කන් ගිහිල්ලා කන්න දෙනවා අපිට.
මෙතන තිබ්බා ගයිස් කෑම හරිම රහයි. මොකද්ද එකක් තිබ්බා කීප්ද මොනවද මම බත් වලට වඩා කෑවේ ඒ ඩෙසර්ට් එක. මේගොල්ලොන්ගේ මේ කියන්නේ වෙනම ඩෙසර්ට් කෝණ එකක් කියලා එහෙම නැහැ. කන කෑම මැද්දෙම තමයි ඩෙසර්ට් තියෙන්නේ. මට පෙලක් අය දන්නේ නැහැ නේ. ඉතින් දන්නේ නැතුව පෙලක් අය ඒ ඩෙසර්ට් එකක් දාගන්නවා මේ කෑම එක. ඉතින් අපි සාමාන්‍යයෙන් කියවන්නේ නැහැනේ කෑම එකක් බල බල යන්න. නිකන් ඔහෙ දාගෙන යනවා මිසක් කියව පෙලක් අය කියවන්නේ මෙන්න මේ ඉතින් අන්න ඒක තමයි. ඒක මං කිව්වේ ඩෙසර්ට් එකක් තියන්නේ කෑම එකම තමයි. ඉතින් ඒගොල්ලෝ ඩෙසර්ට් එකත් එක්ක එකට නේ බෙදාගෙන කන්නේ ඉන්දිය නෑ. ඒ හින්දා වෙන්නේ නැති. මේ එහෙ රයිස් අනිවාර්යෙන් මං හිතන්නේ තියෙනවා ගොඩක් වෙලාවට. මේ චිකන් එක නම් සුපර්බ්. ඉතින් තැඹිලි තිබ්බා මේ වගේ වන එක්ස්ට්‍රා පේ කරලා තමයි ගන්න තිබ්බේ. ඉතින් අපි ආය ආවා ඇවිල්ලා මේ චේන්ජ් එකක් දාගෙන අපි කන්න ගියා රෑට රෙස්ටෝරන්ට් එකකට. තායිලන්තේ කාපු රහම සහ සුපිරිම කෑම. අපි ඊට පස්සේ ඉතින් ලාස්ට් ඩේ නේ ඉතින් අපි ගියා ඉතින් පොඩ shopping කරන්න. මොකද කට්ටියට අපි තෑගි අරන් යනකම් බලන් ඉන්නවනේ ගොඩක් අය. ඉතින් ඒ හින්දා ඒගොල්ලොන්ට gifts ගන්න ගියා. එනවාට ලොකුවට දේවල් ගන්න හම්බුන්නේ නැහැ. මොකද අපි time එක මදි වුණා. අපිට එහෙම මේ shopping day කියලා වෙනම day එකක් තිබ්බේ නැහැ. අපි 5 days නේ ගියේ. 5 days වලම අපි කරේ තායිලන්තේ ඇවිදපු එක. ඉතින් මේ තියෙන අපේ hotel එකේ අපි ඇඳුම් පැක් කරලා කලින් දවසේ නෙමෙයි සෝරි අපි යන දවසේ මේ පැක් කරලා ඉතින් අපිට 10ටද කොහෙද තිබ්බේ ෆ්ලයිට් එක. අපි ඉතින් ලෑස්ති වෙලා එතනට ගියා. ඉමිග්‍රේෂන් එක නම් මේගොල්ලෝන්ගේ චෙක් ඉන් වෙන්න ගයිස් පුදුම වෙලාවක් යනවා. ඔයගොල්ලෝ යනවා නම් පැය දෙකකට විතර කලින් යන්න. ඒ තරමට සෙනඟ අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් ෆ්ලයි කරේ. ඒ හින්දා ලොකු කිව් එකක් තිබ්බේ නෑ. මේ අපිට වෙනම කිව් එකකින් අපිට ටක් ගාලා යවුවා. ඔයාලා මේ එයාපෝට් එක නම් මාර ලස්සනයි මේගොල්ලෝගේ එයාපෝට් එක. මං කලිනුත් කිව්වා හරිම ලස්සනයි. ඉතින් අපිව මේ වගේ බස් එක තමයි ගිහිල්ලා මේ ෆ්ලයිට් එකට දැම්මේ. ෆ්ලයිට් එකට අපි නැග්ගා. මේ බස් එකේම ගිහිල්ලා ඊට පස්සේ මේ තියෙන්නේ ඔයගොල්ලන්ට මම පේනවා සීට් එක ශ්‍රී ලංකන් එයාලයින්ස්. අපි එනකොට ආපු එකට වඩා මේ යනකොට ආපු එක කම්ෆර්ටබල් ගතිය වැඩි. මං හිතන්නේ අලුත් ෆ්ලයිට් එකක්. ලස්සනයි. කියන්නේ හරි කම්ෆර්ටබල් මේ ෆ්ලයිට් එක. කකුල තියාගන්න ඒවා තිබ්බා. අපිට හොඳ ස්ක්‍රීන් එක තිබ්බේ. කලින් දවසේ එනකොට තිබ්බේ මේ ටච් ස්ක්‍රීන් නෙමෙයි අපිට තිබ්බේ බටන්ස්. මේක ටච් ස්ක්‍රීන්. එතකොට මම මේ ජනෙල් ලයින් තමයි ඉස්සලාම ගත්තේ. මේ ඊනොට ඉන්න බෑ ගයිස් ටිකක් කරලා මම නිකන් කැරකිල්ල වගේ නිකන් ඔළුව එරිතිලක් ගියා. මම ඊට පස්සේ මැද සීට් එකකට ගියා. එතකොට මට අවුලක් නැහැ. මොකද මට ඉතින් මේ ශ්‍රී ලංකන් එයාලයින්ස්ලාගේ කෑම නම් කියන්න වැඩක් නැහැ. මාර රහයි. මේක ෆිෂ් තිබ්බේ. මම ෆිෂ් කන්නේ නැති හින්දා මම ඒ හැබැයි එක්කෙනත් එක්ක චේන්ජ් කරගත්තා. මේ ඉතින් මේගොල්ලෝගේ ඇපල් ජූස් ඒවා අපිට අන්ලිමිටඩ් නේ කොහොමද දෙන්නේ ඒගොල්ලෝ දන්නවනේ. ඉතින් මේගොල්ලෝගේ ඉතින් රහම මොකද්ද ඩෙසර්ට් එක. ඉතින් ඩෙසර්ට් එක තමයි ශ්‍රී ලංකන් එයාලයින්ස් කියන්නේ. ඩෙසර්ට් නම් ශ්‍රී ලංකන් එයාලයින්ස් තමයි මගේ මතය අනුව. ඉතින් මෙතනත් තිබ්බා මොකක් හරි චීසි කැරමල් පුඩින් එකක් තිබ්බේ. ගයිස් ට්‍රස්ට් කරන්න මම එහා පැත්තේ හිටපු අපේ අයියාගේ එකයි මගේ බොයිෆ්‍රෙන්ඩ් එකයි දෙගොල්ලෝ දෙන්නගේ මේක කෑවා. මොකද ඒ තරමට ඒක රහයි. ඉතින් ඇත්තටම ගයිස් ලස්සනම view එකක් බලන්න ෆ්ලයි කරන්න ඕනේ දවල් වෙලාවට. ඒ වලාකුළුත් එක්ක අපි යනකොට දැනෙන ෆීලින් එක මාරම ලස්සන. ඇත්තටම මෙච්චර ලස්සන දේවල් අපේ ඇස් දෙකට දකින්න පින් කරන්න ඕනේ කියලා විතරයි මට හිතුනේ. ඇත්තටම මාරම ලස්සනයි. ෆ්ලයිට් එකෙන් අපිට බහැලා තිබ්බෙත් මේ බස් එක යන ඉතින් චුට්ට වෙලාවක් ඉන්න උනා. ඒ හින්දා මොකද කට්ටියක්ව දාලා නැහැ කට්ටියක් ගන්න ඉන්නේ. ඉතින් මේ තියෙන අපි ආපු ෆ්ලයිට් එක ඇත්තටම හරිම හොඳ ක්‍රූ එකක් හිටියේ. ශ්‍රී ලංකන් එයාලයින්ස් වල මාරම මේ ක්‍රූ එක හරිම මේ ෆ්‍රෙන්ඩ්ලි මාරම හොඳයි ඒගොල්ලෝ. ඉතින් අපේ තායිලන්ඩ් ලොග් එක ඔන්න ඔය විදිහට තමයි ඉවරුනේ. ඉතින් ඇත්තටම ගොඩක් එන්ජොයි කරපු රටක්. ඉතින් ආයේ තව රටක vlog එකක් එක්ක හම්බ වෙනකම් පට්ටිය පරිස්සමින් ඉන්න. බයි.